කලින් වීඩියෝ කතා කරා මොකක්ද? එකතු කිරීම විතරක් තියෙන ප්‍රකාශන සුළු කිරීම. දැන් අපි ඊළඟ වීඩියෝ එකේ අලුත් වීඩියෝ එක කතා කරන්නේ අඩු කිරීම පමණක් තියෙන ඒවා. හරි. මේකත් ලේසිම ලේසි. හරි. අපි උදාහරණ ගන්නකට යමු. උදාහරණ අංක 1. උදාහරණ අංක 1. මම කියනවා ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම ගානක් දෙනවා. 8 අඩු කිරීම 3 අඩු කිරීම 1 කියලා. හරිද? 8 අඩු කිරීම 3 අඩු කිරීම 1 කියලා. හරි. මේ වගේ එකක් සුළු කරන්නේ කොහොමද? මේ වගේ එකක් සුළු කරන්නේ අර විදිහටම තමයි. මොකක්ද? හොඳට මතක තියාගන්න. එක් ගණිත කර්මයක් අඩංගු ප්‍රකාශන නම් අපි අනිවාර්යයෙන්ම සුළු කරන්න ඕනේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. හරිද? ඒ තරමක් දාලා ලියා ගන්න. මම විශේෂයෙන්ම නෝට් එකක් කියලා දෙන්නෙත් නෑ. ඕගොල්ලෝ ඔක්කොම බෝඩ් එකේ මම ලියන හින්දා අපි ගණන් හදද්දී මම මෙතන තව ගණන් හදද්දී අපි ගණන් ටික ලියලා හදාගමු. මම විශේෂයෙන්ම දෙයක් තිබ්බොත් අනිවාර්යයෙන් මම ඒක කියන්නම්. මේක දැන් ටිකක් විශේෂයි. තරුවක් දාලා ලියා ගන්න. දැන් අපි යන්නේ අඩු කිරීම අඩංගු ප්‍රකාශනනේ. හරි. තරුවක් දාන්න ඕනේ. අපි බලමු අපි තරුවක් අන්තිමට දාමු. හොඳේ? මම ඒක අන්තිමට කියන මේ ඔක්කොම ටික ඉවර කරලා. හරි. මේකෙදි අපිට කලින් වගේමයි අඩු කිරීම විතරයි නම් තියෙන්නේ. අපිට කරන්න තියෙන්නේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට සුළු කරගෙන යන්න. සුළු කරගෙන යන්න. හරි. මම මේක ලියා ගන්නවා ආයි. මේක මම මේ ලියාගන්නේ. මොකක්ද? ඉස්සෙල්ලාම හම්බෙන්නේ මොකක්ද? වම් පැත්තේ ඉඳන් යද්දී 8න් 3ක් අඩු කරන්නද 3න් 1ක් අඩු කරන්නද? මොකද හම්බෙන්නේ අපිට? හරියටම මොකද්ද? 8න් 3ක් අඩු කරන්න. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නව ඉස්සෙල්ලා සුළු කරලා ඉන්න වෙනවා. තේරුණාද? මෙන්න මේ දෙන්නව ඉස්සෙල්ලා සුළු කරලා ඉන්න වෙනවා. හරි. මේ දෙන්නව සුළු කරාම මොකක්ද එන්නේ? 8න් 3ක් අඩු කරාම කීයද? 5යි. කලින් වගේම තමයි. මොකද්ද කලින් වගේම තමයි? මේක සුළු කරලා ඉවරනයන් පස්සේ ඕගොල්ලෝ මෙතනින් එහාට තියෙන දේවල් ඒ විදිහටම ලියා ගන්න. හරි? ඒ විදිහටම ලියා ගන්න. අඩු කිරීම එකක් නේ තියෙන්නේ. මම ඒක ලියා ගත්තා. හරි. ඊට පස්සේ අපිට දැන් තියෙන්නේ ආයෙත් වම් පැත්තෙන් දකුණු පැත්තට. එකයි තියෙන්නේ. කමක් නැහැ. අපි එහෙනම් ඒක කරමු. වම් පැත්තෙන් දකුණු පැත්තට යද්දී හම්බෙන්නේ එකයි. එහෙනම් අපි ඒක කරමු. මෙහෙනම් මෙහෙට යද්දී හම්බෙන්නේ එකයි. කියන්නේ මෙන්න මේ ඉලක්කම් දෙක තමයි අපි දැන් සුළු කරන්න යන්නේ. 5න් එකක් අඩු කරාම 4යි කියලා අපිට මෙන්න මේකට උත්තරයක් එනවා. තේරුණාද? පැහැදිලිද? මෙන්න මේ ප්‍රකාශන උත්තරයක් එනවා 4යි කියලා. හරි. අපි යම් උදාහරණ අංක 2කට ගාන ලියා ගන්න ඕන නම් බෝඩ් එක නවත්තලා ලියා ගන්න. දෙවෙනි උදාහරණේ 17 අඩු කිරීම 5 අඩු කිරීම 2 අඩු කිරීම 1. 17 අඩු කිරීම 5 අඩු කිරීම 2 අඩු කිරීම 1. හරි. අපි බලමු මේ ගාන. මම මේ ගාන ලියගෙන වර විදිහට පැහැදිලි කරන්න ඕනේ හින්දා එකපාර උත්තරේ දාන්න පුළුවන් අය ගොඩක් ඉන්නවා මෙතන මම දන්නවනේ. හරි. හැබැයි කියනවට පොඩ්ඩක් අපි මේ ක්‍රමයට කරමුකෝ. හරි. පොඩ්ඩක් කුටි දවසක් අපි මේ ක්‍රමයට කරමු. මොකද ඉස්සරහ ටික අල්ලගන්න මේ ක්‍රමයට ඔයගොල්ලෝ පුරුදු වෙලා ඉන්නක මාරම ලේසි. මේකත් කලින් වගේම තමයි. ඇයි බලන්න අඩු කිරීම විතරයි නේද තියෙන්නේ? එක ගණිත කර්මයක් විතරනේ තියෙන්නේ. ඒ කියන්නේ අඩු කිරීම විතරයි තියෙන්නේ. එහෙනම් ඒක සුළු කරන්නේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. මොකක්ද? වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. හරි. ඉස්සෙල්ලාම අපි කලින් වගේම
මෙන්න මේ දෙන්න සුළු කරනවා. ඇයි මේ හිඳන් යන්නේ මට පළවෙනිවට හම්බෙන්නේ. මෙන්න මේ දෙන්න සුළු කරනනේ. 17න් 5ක්. 17න් 5ක් අඩු කරාම කීයද? 12යි. 12යි. දැන් කලින් වගේම තමයි මොකද්ද? මේ දෙන්න සුළු කරලා ඉවරනයින් පස්සේ ඉතින් ඉහාට තියෙන දේවල් ඒ විදිහටම ලියන්න. alright. දැන් ආයිත් දැන් අඩු කිරීම දෙකක් තියෙනවා. එහෙනම් අපි ආයිත් සුළු කරන්න ඕනේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. කවුද තුර ඉස්සෙල්ලාම අපි සුළු කරන්නේ? මෙන්න මේ දෙන්නනේ. 12යි 2යි නේ. අපි අඩු කරගන්නේ 12යි 2යි. එතකොට 12න් 2ක් අඩු කරාම 10යි. 12න් 2ක් අඩු කරාම 10යි. අපි ආයෙත් ඒ දෙන්න සුළු කරගෙන පස්සේ ඉතුරු ටික ඒකෙන් එහා පැත්තේ ටික ඒ විදිහටම ලියනවා. ඒ විදිහටම ලියනවා. රින් එකක් තියෙනනේ අපි ඒක ඒ විදිහටම ලියනවා. දැන් අපිට ඉතුරුලා ඉන්නේ මේ දෙන්න විතරයි. එහෙනම් අපි මේ දෙන්නම සුළු කරනවා. 10න් එකක් අඩු කරාම කීයද? 9යි. හරි. අපි මේ උදාහරණ ගණන් දෙකක් සාකච්ඡා කරා. අනිත්‍යවත් ওই විදිහටමයි යන්නේ. අපි එහෙනම් අඩු කිරීම විතරක් තියෙනවා සුළු කරන්න කොහොමද කියලා මේට ගණන් දෙකකින් අපි ඉගෙන ගත්තා. අපි මේ ටික ඔක්කොම කතා කරලා අපි එකට එක අභ්‍යාසයක් කරමු. ඔක්කොම අඩංගු වෙන විදිහට. හරි. එහෙනම් අඩු කිරීම විතරක් තියෙනවා ඉගෙන ගත්තා. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.